பாரம்பரிய நாயகின் பாரம்பரிய தலைவர்கள் ඔක්කොම ප්‍රතික්ෂේප කරලා அவர்கள் அனைவரையும் நிராகரித்து අප කරේ විශ්වාස තැබීමෙන් පෙන්눔 කරන්නේ කුමක්ද? எம்மை மீது நம்பிக்கை வைத்து காட்டுவது என்ன? ජාතික සමගිය අවශ්‍යතාවය. தேசிய ஒற்றுமையின் தேவையை අපිටත් වඩා ඉදිරියට ගිහිලා පියවරක් තබලා තියෙනවා. எம்மையும் விட ஒரு முன்னோக்கி வந்து ஒரு அடியை வைத்திருக்கிறார். අපේ ජනතාව நாம் அந்த மக்களை කිසිසේත් ආපහුවරින්ට දෙන්නේ නැහැ. ஒருபோதும் கைவிடப் போவதில்லை. උන්ගේ අයිතිවාසිකම්, அவர்களுடைய உரிமையை, උන්ගේ සංස්කෘතික අයිතිවාසිකම්, அவர்களுடைய கலாச்சார උන්ගේ உரிமையை, භාෂාවේ අයිතිවාසිකම්, அவர்களுடைய மொழியின் உரிமையை, උන්ගේ පාරම්පරික ඉඩම්වල අයිතිවාසිකම්, அவர்களது பாரம்பரிய காணி උන්ගේ உரிமையை, නිදහසේ ජීවත් වීම අයිතිවාසිකම්, அவர்களுக்கு சுதந்திரமாக வாழும் உரிமையை, උන්ගේ මෙරටේ පුරවැසියන් ලෙස ජීවත් වීම සඳහා තියෙන මූලික අයිතිවාසිකම් සියල්ල තහවුරු කරනවා. இந்த நாட்டிலே பிரஜைகளாக வாழ இருக்கும் அனைத்து உரிமைகளையும் உறுதிப்படுத்துவோம். ඒ තමයි රට ගොඩනැගීමේ දෙවෙනි කුළුණ. அதுதான் நாட்டை கட்டியெழுப்பும் இரண்டாவது தூண். ඒ නැතුව அது இல்லாமல் අපේ රට ගොඩනැගීම පිළිබඳව எமது நாட்டை கட்டியெழுப்புவது தொடர்பாக සිතාබලන්නත් බෑ. நினைத்து கூட பார்க்க முடியாது. පැරණි දේශපාලනේ මොකද්ද? பழைய அரசியல் என்பது என்ன? හිටපු දේශපාලනේ, பிரித்த அரசியல், වෙන් කරපු දේශපාලනේ, பிரிவினைவாத அரசியல் ලංකාවේ පළමු වතාවට இலங்கை முதல் தடவையாக ජයග්‍රහණය කළා තිබෙනවා. வெற்றியை நாங்கள் එකතු அடைந்திருக்கிறோம். කරන දේශපාලනය. எல்லாருமே ஒன்றிணைத்த வெற்றி උතුරේ அடைந்திருக்கிறோம். ජනයාද, வடக்கில் மக்கள், නැගෙනහිර ජනතාවද, கிழக்கின் மக்கள், දකුණේ ජනතාවද தெற்பகுதி மக்கள் එකම අදහසකින් යුතුව, எல்லாருமே ஒரே நோக்கத்துடன், එකම ව්‍යාපාරයක් කොට, ஒரே இயக்கத்துடன், එකම විශ්වාසයෙන් යුතුව ஒரே நம்பிக்கையுடன் පෙළගැහිලා තිබීම அணிதிரள்வு இருப்பது අපිට අත්‍යවශ්‍ය අත්විවරමක්. எங்களுக்கு අත්විවරම අපි ගොඩනගා තියෙනවා. அந்த අතිவாரத்தை நாங்கள் பெற்றுக் ඒවා கொண்டுள்ளோம். තමයි මැනීම්, இதுதான் அளவுகோல்கள், ඒවා තමයි පරිවර්තනයන්, இவைதான் பரிவர்த்தனைகள், ඒවා තමයි අපි අත්පත් කරගන්න ජයග්‍රහණය. இவைதான் நாங்கள் பெற்றுக் கொண்டிருக்கும் வெற்றிகள். ඒ අත්‍යවශ්‍ය පියවරක්. அவை முக்கியமான படிகள். ඒක අපි තියලා තියෙනවා. நாங்கள் அதை ඒ வைத்திருக்கின்றோம். වගේම ඊළඟ අපිට අවශ්‍යයි ශක්තිමත් රාජ්‍ය සේවයක්. අපේ රාජ්‍ය සේවය බිඳ වැටලා තිබුණේ, රාජ්‍ය ආයතන කඩා වැටලා තිබුණේ. අපි ශක්තිමත් රාජ්‍ය සේවයක් පටන් ගන්නවා. දැන් අපි 30000ක් බඳව ගන්නවා. රාජ්‍ය සේවකගේ මූලික වැටුපැතුළු විශාල වැඩිකිරීමක් අපි කරලා තියෙනවා. රාජ්‍ය සේව ආකර්ෂණීය තැනක් බවට පත් කරනවා. හැබැයි ඒ වගේම රාජ්‍ය සේව පුරා උඩුදුවා තිබෙන නොසලකිලි භාවය, අකාර්යක්ෂම භාවය මේ සියල්ල ඉවත් කිරීම සඳහා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කටයුතු කරනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා වූ අත්විවරම අපි ගොඩනගන්න පියවර තබලා තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මොකක්ද? ප්‍රධාන වශයෙන් ගත්තොත් නීතිය විධානයේ ආධිපත්‍යය යලි තහවුරු කිරීම. අපේ රට මොන වගේ රටක් හිටියත් තිබුණේ? උඩ ඉන්න අයට නීතිය නැති රටක්. උඩ ඉන්න අය නීතියට යටත් නෑ. උඩ ඉන්න අයට නීතියට බයක් නෑ. ලංකාවේ පළමු වතාවට දේශපාලන පරිවර්තනයක් සිදු වී තිබෙනවා. උඩද යටද බලය තියනවද බලය නැද්ද? ભેදකින් තොරව හැම දෙනාටම නීතිය සමාන ලෙස ඉටුවෙන රාජ්‍යයක් අපි නිර්මාණය කරලා තියෙනවා. හොඳ නැද්ද? එහෙම රටක් ඕනේ නැද්ද? හැබැයි පැරණි රට කියලා හිතාගෙන එක එක අය විවිධ කතන්දර කියන්න පටන් ගන්න තියෙනවා. කතන්දර කියපු විගස්සම අපි ස්තුතිවන්ත වෙනවා අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට වහම කැඳවනවා. එයා හිතන් ඉන්නේ පරණ රට කියලා. නැනක අලුත් රට. නීතිය හැම කෙනාම යටයි. නීති ඉදිරියේ හැම කෙනාම සමානයි. කවුරු හරි හිතාගෙන හිටියනම් නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලසෝ දූෂණ කොමිසම් සභාව, පහළ පන්තියේ මිනිසුන්ට පමණක් තලා පෙළන ආයතන ඒ පැරණි යුගය නව යුගයක් නිර්මාණය කරලා තිබෙනවා. නීතිය හැම කෙනාටම සමාන රටක්. ඒක තමයි මේ රට ගොඩනැගීමේ ඊළඟ ප්‍රධාන අත්විවරම. ඒක අපි සකස් කරලා තිබෙනවා. විතරක් නෙවෙයි. ඒ අත්විවරම නීති මගින් ආයතන ශක්තිමත් කිරීම පමණක් නෙවෙයි, ප්‍රායෝගිකව ඔප්පු කරනවා. අපරාධ කරේ කවදද? දූෂණය යෙදුනේ කවදද? කාලේ කවද වුණත් දඬුවම් ලැබෙනවා කියන සංඥාව ලබා දෙන ආණ්ඩුවක් ජාතික ජනබලවේගයේ ගොඩනගා තියෙනවා. නීතිය ඉදිරියේ බය වෙන්න ඕන. නීතියට යටත් වෙන්න ඕන. ඒක තමයි සමාජයක් ගොඩනගන්න තියෙන මාවත. ඒක අපි සකස් කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් අපේ රට ඉස්සරහට යන්න ජාත්‍යන්තර ඉදිරියේ ඊටම කළු රටක් බවට අපේ රට පරිවර්තන වෙලා තිබුණා. අපි ඊටම ශක්තිමත් ලෙස ක්‍රමානුකූල පියවරෙන් පියවර ජාත්‍යන්තර ප්‍රශංසාවට භාජනය වෙනවා. ජාත්‍යන්තර ඉදිරියේ ඍජුව කෙලින් තියාගෙන අපේ ස්වෛරභාවය අපේ රට ප්‍රමුඛ කොටගෙන කටයුතු කරන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදලා තියෙනවා.
කොන රටකට. ඒ නිසා තමයි ජපාන් රජය නතර කරපු ව්‍යාපෘති පටන් ගන්නවා. චීන රජය නතර කරපු ව්‍යාපෘති පටන් ගන්නවා. ඉන්දියානු රජය තව තවත් ආධාර ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. අපි ඉතාම ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතා අත්විවරම හදලා තිබෙනවා. එනිසා මේ අත්විවරම් ටික අවශ්‍යයි. දූෂණයෙන් තොර පාලනය, නීතිය කාටත් සමාන වෙන පාලනය, ජාතිවාද වෙනුවට ජාතික සමගිය ගොඩනගන පාලනය, ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කරන පාලනය, මේ සියල්ල අපි ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අත්විවරම මත අපි තාම ශක්තිමත් ගොඩනැගිල්ලක් ඉදි කරනවා. ඒකේ තියෙනවා සමානත්වතාවය, ඒකේ තියෙනවා යුක්තිය පිළිබඳ පණිවිඩය, ඒකේ තියෙනවා සමාජ සහකම්පනය, ඒකේ තියෙනවා සමාජයේ බැඳීම, ඒකේ තියෙනවා එකිනෙකාට ගෞරව කිරීම, ඒකේ තියෙනවා මහා අත්පත් කරගන්න ආර්ථික සමෘද්ධිය, ඒකේ තියෙනවා පිරිසිදු රාජ්‍ය, ඒකේ තියෙනවා පරිසර පද්ධතිය කෙරෙහි ඉතාමත් ඇඟලුම් ලෙස ඉතාමත් ආකර්ෂණීය ලෙස රැකගත යුතු ශේෂ්ත්‍රයක් බලන සමාජය, තමන් ගෙදර ඇති කරන සුරතලාට පවා ආදරය ලෙන්ගතුකම දෙන සමාජයක්, මෙම සමාජයක් අපි නිර්මාණය කරන්න ඕන. ඒ නිසා අපි අපේක්ෂා කරනවා අත්විවරම අපි ගොඩනගලා තිබෙනවා, ගොඩනගමින් ඉන්නවා. මේක වටා ඉතාමත් හොඳ සමාජ අපේක්ෂාවන් නරමුණු ඉටු කරගත හැකි මහා ප්‍රාකාරයක්, බිල්ඩින් එකක්, ගොඩනැගිල්ලක් අපි මේ තුල ඉදි කරනවා. අන්න ඉදි කිරීමේදී අපි හැමදෙනාටම කාර්යභාරයක් තිබෙනවා. දේශපාලන අධිකාරියන්ට අපිට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි අපේ කාර්යභාරය හඳුනාගෙන තියෙනවා. අපේ සීමාමයින් හඳුනාගෙන තියෙනවා. අපි හැකියාවන් දුබලතාවයන් හඳුනාගෙන තිබෙනවා. අපිට බැරි දේ වෙන අයගෙන් අපි උකහා ගන්නවා. අපිට නොහැකි දේ අනෙක් කෙනාගෙන් අපි උකහා ගන්නවා. උකහාගෙන වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර දේශපාලනයක් වෙනුවෙන් අපි කැප වෙනවා. මේ අත්විවරම මත බිල්ඩින් එක හදන්න නම් ඉතාමත් හොඳ දේශපාලන පරිවර්තනයක් ඕන. අන්නේ දේශපාලන පරිවර්තනයට අපි නායකත්වය දෙනවා. අපි කිට්ටු කරනවා. ළඟ අපේ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරන ඔබගේ ආයෝජනය, ඔබ ආයෝජනය කරන්න. ඔබට අවශ්‍ය වෙන පහසුකම් හිරවෙන තැන් කියන්න සියල්ල අපි විසඳන්න. මේ කොළඹ නගරේ අපි සලසුම් හදලා තියෙනවා. හිස් බිම් වාණ්ඩ වශයෙන් වටිනාකම් තියෙන හිස් බිම්, මුඩු බිම් කිසිවක් අපේ පළමු කාලය තුල ඉදිරි වෙන්න අපිට දෙන්නේ නැහැ. ඒ සියල්ල අපේ රටේ සංවර්ධන වෙනුවෙන් යොදවනවා. ඒ සඳහා අපි ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා. කර්මාන්තකරුවන්ට අපි ආරාධනා කරනවා. අවශ්‍ය නීතිමය රැකවරණ අපි අරන් දෙන්න. අවශ්‍ය යටිතල පාසුකම් ටික වර්ධනය කරලා දෙන්න. හැබැයි සාධාරණ බද්දක් ගෙවන හැම බද්දකම, හැම රුපියලක්ම අපි ආරක්ෂා කරලා දෙන්න. කර්මාන්තකරුවෝ සහ ව්‍යවසායකයෝ, අපේ රටේ ගොවිජන ව්‍යාපාරේ විශාල කාර්යභාරයක් තිබෙනවා. මෙරට වගා බිම් ටික නැවත අස්වැද්දන්න පටන් ගන්න. පුරන් කුඹුරු, පුරන් ඉඩම් කිසි අංගල අපේ රටේ ඉතුරු නොවන ආකාරයට නව ගොවිජන පරිවර්තනයක් අපේ රටේ නිර්මාණය කරන්න අපි අපේක්ෂා කරනවා. අපි පෝෂණ ආධාරය වැඩි කරනවා. හොඳ ගුණාත්මක බීජගණන කටයුතු කරනවා. හොඳ කුසකර්මාන්තර තාක්ෂණය ඇතුළු කරන්න කටයුතු කරනවා. ස්ථාවර මිලක් දෙන්න කටයුතු කරනවා. මෙරට අස්වැද්දන්න පටන් ගන්න. මෙරට ගොඩනගන ගොවිජනය ඔබගේ සහාය අවශ්‍යයි. අපේ ඉමක් පොණක් නොපෙනෙන මහ මුහුද තරණය කරමින් මාළු අස්සන නිලන දීවර ජනතාවට රජයක් ඇතුළේ අපේ පැත්තෙන් අපි සහාය දෙන්න. ඔබ යන්න මාළු අස්සන නිලන්න අපේ රට ගොඩනැගීම සඳහා දායකත්වය ලබා දෙන්න. විශේෂයෙන්ම අපේ වෘක්ෂවෘත්ති ව්‍යාපාරය, නැවත කියන අපේ රටේ වෘක්ෂවෘත්ති ව්‍යාපාරය පරණ ආකල්ප අත්තරින්න. හුණු පිකප් ඉල්ලලා සටන් කරන කාලය අවසන් කරන්න. මතක තියාගන්න. හුණු පිකට පොරබදන කාලය අවසන් කරන්න. දේශපාලන අධිකාරියක් ඇවිල්ලා තියෙනවා. සියල්ල අත්තරින්න. අපිට පනත් වලින්, ගැසට් වලින්, රෙගුලාස් වලින් ලබා දීලා තිබෙන බොහෝ දේ අපි අත්තරිනවා. දේශපාලන අධිකාරිය. හැබැයි වෘත්ති සමිති ව්‍යාපාර විතරක් හුණු පිටුවක් තරම් හැමදේමත් ඉල්ලන්න එපා. කාලයක් දෙන්න. අපිට ඔබ පාරට බැලලා අපි අවදි කරන්න ඕන ව්‍යාපාරයකට අපි ඔබ දන්නවා. ඔබත් එක වැඩ කරලා තිබෙනවා. ඔබගේ අපේක්ෂාවන් දන්නවා. එහෙම නොදන්නවා නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නේ ඔබගෙන් හීන් කේන්ද්‍රයක්වත් නැතුව අපි මූලික වැටුප වැඩි කරා. ඔබගේ කේන්ද්‍රයක් නැතුව
අපි ආපදා දීමනාව වැඩි කරා. ආපදා ණය වැඩි කරා. ඔබගේ කිසි ඉල්ලීමක් නැතුව අපි වැටුප් වැඩි කරා. ඔබට ලබා දෙන අතිරේක කාලයේ දීමනාව වැඩි කරා. ඔබට ලබා දෙන අතිරේක අමතර වැඩවල ප්‍රමාණය වැඩි කරා. හැබැයි චූටි වාක්‍යයක ඉල්ලලා සටන් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක යුක්ති සාගත නැහැ. අද ඇවිල්ලා තියෙන මොන ව්‍යාපාරයක්ද? රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන රට ඉස්සරහට ගෙන යාම සඳහා සූදානම් වෙන ව්‍යාපාරයක්. එහිදී අපේ රටේ උරුස් සමිති ව්‍යාපාරය පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබේ. අද ඉන්න රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු කියන දේශපාලන ව්‍යාපාරය. අද ඉන්න ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි මේ රට ගොඩනැගීම සඳහා කියලා විශ්වාස කරන ව්‍යාපාරය. අද ඉන්න ශක්තිමත් රාජ්‍ය සේවයක් සඳහා ධාරිතාව තිබෙන හැකියාව තියෙන කණ්ඩායම් මුරාගත යුතු කියලා විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. අද ඉන්නේ තමන්ගේ උසස් වීම තමන්ගේ අනාගතය දේශපාලන මත නෙවෙයි හැකියාව දක්ෂතාව මත ඉදිරියට ලබා දිය යුතු කියලා විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. අද ඉන්නේ වෘත්ති සමිති ව්‍යාපාරයේ හෘද ස්පන්දනය දන්න ඔවුන් එකට වැඩ කරපු ඔවුන්ගේ අභිලාෂ වෙනුවෙන් පෝස්ටර් අඳපු ඔවුන්ගේ අභිලාෂ වෙනුවෙන් සටන් කරපු ඔවුන්ගේ අභිලාෂ වෙනුවෙන් හඬ නගපු දේශපාලන ව්‍යාපාරය. මොකද අපි අතර තිබී යුතු ප්‍රතිවෘතාවේ කිසි ගැටමක් තියෙන විදියක් නැහැ. අපි වෘත්ති සමිති ව්‍යාපාරයට ආරාධනා කරනවා එකට මේ රට ගොඩනැගීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා අපිට එකතු වෙන්න. අපේ තරුණ ව්‍යාපාරයේ විශාල කාර්යභාරයක් තිබෙනවා. තරුණයන්ගේ අනාගතය පිළිබඳව ඉතාමත් අහිතකර චිත්‍රයක් ඔවුන් ඉදිරියේ තිබුණේ. බිඳ වැටුණු සීන තිබුණේ. අපි නැවත සීන දකින තාරුණ්‍යයක් නිර්මාණය කරන්න. ඔබ මේ රාජ්‍යත් එක්ක එකතු වෙමින් ඔබට පැවරී තිබෙන වැඩ කොටස ඉටු කරන්න සූදානම් වෙන්න. මේ මහා ජනයා කලාකරුවා සාහිත්‍යදරය දීවරය ගොවියා ව්‍යාපාරිකයා කර්මාන්තකරුවා දේශපාලකයන්ට අපි සියලු දෙනා ප්‍රයත්නයක් දරමු පොරබදමු අපේ પરම්පරාවට වඩා අපේ අනාගත પરම්පරාවට හොඳ රටක් හදලා දෙන්න. අපේ එකේ නෙලවෙන දරුවට හොඳ රටක් නිර්මාණය කරලා දෙන්න. අපේ සුළඟිල්ලේලා මොන්ටිසෝරි යන දරුවට හොඳ රටක් නිර්මාණය කරලා දෙන්න. අපේ අම්මගේ ගැබේ දඟලන දරුවට මීට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කරලා දෙන්න. ඒ වෙනුවෙන් මේ රට මේ බලය අපි අත්පත් කරන් තිබෙන්නේ. ඒ නිසා මම ඉතා වගකීමෙන් සහ විශ්වාසවන්තව කියනවා. එළියේ ඉන්නේ වැල්බයිලකාරයෝ දේශපාලනේ තියෙන අපි ගාව අභියෝගේ තියෙන අපි ගාව. උත්තරයි. එළිය අභියෝග නැහැ කොහෙද තියෙන අභියෝග? නායකයෝ ඉන්නවද? දේශපාලන ව්‍යාපාර තියෙනවද? නේද? දැන් මේ ලක්ෂ ගණනක් ගම්මල ජනතාව මෙතන එකතු වෙලා ඉන්නවා. යාළුවා කියලා ගම අල්ලලාත් දන්නේ මොනවද? කට්ටිය ගෝල් ෆේස් ආපුවම ගම අල්ලනවා. වැල් බයිලානේ. දේශපාලන ව්‍යාපාර අවසන්. දේශපාලන දෘෂ්ටිවාදය අවසන්. ආතක්නේ මහා වියෝවලට පත්වලා තිබෙනවා. එක වෙලාවකින් නේද දකුණු අතේ ලියන කලේ මුකෙන් ප්‍රකාශ කරනවා. මේ වේදිකාවේ කියන කලේ අනිත් වේදිකාවේ කියන විශාල අවුල් ජාලයකට පත්වලා තිබෙනවා. ඒ නිසා එළියේ අභියෝගය අවසන්. දැන් තියෙන්නේ කොතනද? දැන් තියෙන්නේ මෙතන. දැන් අපි මොකද කරන්න ඕන? තව සතුටුමත් තව ජනතාව ඉස්සරහට ගෙන යන්න. මේ රාජ්‍ය ඉතාමත් හොඳ රාජ්‍යයකට පරිවර්තනය කිරීමේ ගමන අපි ආරම්භ කරලා තියෙනවා. ඒක ජයග්‍රහණයෙන් කෙලවර කරන්න. මේ රටට හොඳ අනාගතයක් නිර්මාණය කරන්න. අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අලුත් පියවර අලුත් ක්‍රමයක් අපි ආරම්භ කරමු. ඒ සඳහා මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද මේ ගාලු මොහොතේ පිටියට සහභාගීලා පෙන්වන්න කරන්න කුමක්ද? මේ අභියෝගේ බාර ගන්න ලෑස්ති කියන පණිවිඩය. මේ රටේ ගොඩනගන්න සූදානම් කියන පණිවිඩය. ජාතික ජනබලයේ තමයි විශ්වාසවන්ත ව්‍යාපාර කියන පණිවිඩය. රටේ අනාගතය සුබදායි කියන පණිවිඩය. ඒ නිසා මේක තමයි පණිවිඩය රටට ලෝකෙට අර වැල්බයිල කණ්ඩායමට ලබා දෙන එක. දැන් අපිට තියෙනවා අලුත් පිම්මක් අපි ගන්න ඕන. ඒ අලුත් පිම්ම මේ හැය වෙනද ගන්න පුළුවන්. අපිට අවශ්‍යයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව ප්‍රාදේශ සභාව එක තැනකට තියෙන්න ඕන. එක පෙළගස්මට තියෙන්න ඕන. මේ රට ගොඩනගන්න මොකද වෙන්න ඕන? දේශපාලන අධිකාරිය එක තැනකට එන්න ඕන. ජනාධිපතිවරයා ජාතික ජනබලවේග සතුව. කැබිනට් මණ්ඩලය ජාතික ජනබලවේග සතුව.
පාර්ලිමේන්තුව ජාතික ජන බලවේගය සතුව එහෙනම් ප්‍රාදේශ සභා නගර සභා ජාතික ජන බලවේගයේ සතු විය යුතුයි. එහා බඳුරු ජනතාව එකට සිටිය යුතුයි. මේ සියලු ධාරාවන්කට පිළිගස්සන්න ඕන. ඒ නිසා තවදුරටත් මහාන්දු හොරකම් කරන්නේ නෑ. ප්‍රාදේශීය සභාවක් හොරකම් නොකරන ප්‍රාදේශ සභාවක්. මහාන්දු නාස්ති කරන්නේ නෑ. ප්‍රාදේශ සභාවක් නාස්ති නොකරන ප්‍රාදේශ සභාවක්. මහාන්දුව වැඩ කරනවා. ප්‍රාදේශ සභාවක් වැඩ කරන ප්‍රාදේශ සභාවක්. එහෙනම් මොකද්ද? ජාතික ජන බලවේගයේ ප්‍රාදේශ සභා නගර සභා හොඳ ජනවරණක් කරන් දෙන්න. මේ රටම අලුත් හැඟීමකින් අලුත් ජවයකින් ජනින් නැගිටලා පුරුදු කරලා මෙරට ඉදිරියට ගෙන යනවා. අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපිට දුන්න අවස්ථාව ඉඳ හිට ලැබිලා තියෙනවා. දැන් නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ අවස්ථාව අත්හරින්න කිසිසේත්ම අපිට යුක්තිසහගත හිතියක් නැහැ. එනිසා අපි මේ ලැබී තිබෙන අවස්ථාව ඉතා හොඳින් කල්පනා කරලා ඉතා හොඳින් සැලසුම් කරලා ඉලක්ක සාගතව මේ රට අලුත් දිශාවකට පරිවර්තනය කරනවා. සමාජ විරුද්ධිය සමාජ සාධාරණත්වය ස්ථාපිත කරපු රාජ්‍ය අපේ පරම්පරාව අනාගත පරම්පරාව වෙනුවෙන් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. පෙරටම කියලා ආරාධනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් ලෝක අලුත් රටක සිහින දකින ලාංකීය දුක් විඳින ජනතාවට සමස්ත ලාංකීය ජනතාවට යලුත් ලොව යලුත් රට නිර්මාණය කිරීම වෙනුවෙන් යෝධ නායකත්වයක් දෙන පෙරමන් කියාගෙන අපේ ආදරණීය අනුර දිසානායක සහෝදරයාට පස්සෙකට දාන්න මෙතනට ගියා. කාලු මොදර එකම හිස් ගොඩක් බවට පත් කරමින් ඓතිහාසික යෝධ වෛරණිය මීළඟට හැමදීම සඳහා මෛත්‍රාමත් දැඩි සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය පෙරමුණ සේවා සහෝදරයාට. අපි ජාත්‍යන්තර සහයෝගයෙන් ආපු චීනේ කියන මහත් සමුහන්නේ විතර යෝග අපි විද්‍යාවේ වහන්සේ ව්‍යාපාරේ අවසරයි මේ අවස්ථාව සහභාගී වෙන්න රටේ මන් විශේෂයෙන් ආපු අපි ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරි හැමෝගෙම අවසරයි. තමුන්වන්සලා අපි අද මේ මාසේ පළවෙනිදා ජාත්‍යන්තර කම්කරුණේ සැමරීම සඳහා අද රට පුරාම ඇවිල්ලා මේ ගෝල් ෆේස් පිටියට ඇවිල්ලා අද ගෝල් ෆේස් පිටිය අතුරු සිතුරු නැති වෙන දෙවෙන්ත ජනගංගාවක් හැටියට අද එකතු වෙලා මේ රටට දීපු පණිවිඩය තමයි අපි පටන් ගත්තු දේශපාලන වෙනස අපි පටන් ගත්තු දේශපාලන අලුත් ගමන අන්‍ය අලුත් ගමන ආපසු හරවන්න කිසිවෙකුට බෑ. අපි මේ ගමන ජයග්‍රහණය කරා ධෛර්යයෙන් ගමන් කරනවා. කිසිවෙක්ගේ බාධක වලට අපේ ගමන වතන බෑ කියන පණිවිඩය තමයි මේ කියන්නේ. Signal